සුබ දවසක් වේවා. ෂාන් එඩියුකේෂන් YouTube channel එකට හැම දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අපේ මේ YouTube channel එක හරහා ඔයාලට හැමදාමත් අලුත් වන අධ්‍යාපනික තොරතුරු ගැන ඉක්මනින්ම දැනගන්න පුළුවන්. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය වෙන සියලුම තොරතුරු වලට අමතරව නිවැරදිව අයදුම් කරන ආකාරය, අයදුම්පත් ලබා ගන්න ආකාරය මේ සියලුම තොරතුරු මේ channel එක හරහා ඔයාලට දැනගන්න පුළුවන්. අද අපි ඔබව දැනුවත් කරන්නේ මොරටුව විශ්වවිද්‍යාලීය තාක්ෂණික ආයතනයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් තොරතුරු කියන්නයි. මෙය 2025-2026 අධ්‍යයන වර්ෂයට අදාළයි. ඒ වගේම මුන් සඳහන් කරලා තියෙනවා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනය මගින් පවත්වනු ලබන අවුරුදු 3ක පූර්ණකාලීන ජාතික තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් සහිත අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කරනවා කියලා. මෙම පාඨමාලාව හෝමාගම දියගම පිහිටලා තියෙන මොරටු විශ්වවිද්‍යාලීය තාක්ෂණික ආයතනය තුළ තමයි පැවැත්වෙන්නේ. මොවුන් සඳහන් කළ තියෙන ආකාරයට ජාතික තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව අවුරුදු 2ක අධ්‍යයන සහ එක් අවුරුද්දක ප්‍රායෝගික කාර්මික පුහුණුවකින් සමන්විත වෙනවා. පාඨමාලාව පැවැත්වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණයි. මෙම පාඨමාලාවේදී පහත සඳහන් කරලා තියෙන විශේෂේත්‍රයන් හැදෑරීමට ඔබට අවස්ථාව ලැබෙනවා. නෞක අධ්‍යයන ශාස්ත්‍ර කාණ්ඩය යටතේ නෞක ඉංජිනේරු තාක්ෂණය සහ නෞකා චලන අධ්‍යයනය. ඊට අමතරව අනිකුත් අධ්‍යයන ශාස්ත්‍ර කාණ්ඩ යටතේ රසායන ඉංජිනේරු තාක්ෂණය, සිවිල් ඉංජිනේරු තාක්ෂණය, විදුලි ඉංජිනේරු තාක්ෂණය, ඊට අමතරව විද්‍යුත් විදුලි සංදේශ ඉංජිනේරු තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය, බහු අවයවික ඒ කියන්නේ පොලිම තාක්ෂණය, පේශකර්ම සහ ඇඟලුම් තාක්ෂණය. යෝග්‍යතාවය කියන නිර්ණායකය යටතේ ඔවුන් සඳහන් කරලා තියෙනවා 2024 දෙසැම්බර් මාසේ 31 වන දිනට අයදුම්කරුවන්ගේ වයස අවුරුදු 24ට වැඩි නොවිය යුතුයි කියලා. ඒත් එක්කම නෞකා චලන අධ්‍යයනය හා නෞක ඉංජිනේරු තාක්ෂණය යන විශේෂේත්‍රයන් හැදෑරීමට අපේක්ෂකයන් තෝරා ගැනීමේදී 2024 දෙසැම්බර් මාසේ 31 වන දිනට වයස අවුරුදු 20ට අඩු අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. එම විශේෂේත්‍රය සඳහා සිසුන් තෝරා ගැනීමේදී විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට හා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිට එයින් සමත් වන්නට ඕන. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව යටතේ ඇති ඕනෑම විශ්වවිද්‍යාලයක විශේෂයෙන්ම මොවුන් සඳහන් කරලා තියෙනවා විවෘත විශ්වවිද්‍යාල හැර එහෙමත් නැත්නම් උසස් අධ්‍යාපන ආයතනයක පූර්ණකාලීනව ලියාපදිංචි වී ඇති සිසුන් සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති වෙනත් පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයක පූර්ණකාලීනව ලියාපදිංචි වී ඇති සිසුන් මෙම පාඨමාලාව සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබන්නේ නැහැ. අධ්‍යාපනික සුදුසුකම් විදිහට අයදුම්කරුවන් ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් විසින් 2022-23 හෝ 24 වසරේ පවත්වන ලද උසස් පෙළ විභාගයේදී එකවර පහත විෂයන් 3 සමත් වී තියෙන්නට ඕන. භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව සහ සංයුක්ත ගණිතය හෝ උසස් ගණිතය. නෞකා චලන අධ්‍යයනය හා නෞක ඉංජිනේරු තාක්ෂණය යන පාඨමාලාවන් සඳහා අයදුම් කිරීමට අපේක්ෂිත අයදුම්කරුවන්ට අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂය සඳහා C සාමර්ථ්‍යයක් තිබීම අනිවාර්ය වෙනවා. මීළඟට අපි බලමු පාඨමාලාව සඳහා ඇතුළත් කරගන්නේ කොයි ආකාරයටද කියලා. ශිෂ්‍යයන් තෝරා ගැනීම උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සහ මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනය මගින් පවත්වන යෝග්‍යතා පරීක්ෂණයේ සාමර්ථ්‍ය මතයි සිද්ධ වෙන්නේ. යෝග්‍යතා පරීක්ෂණයේ සමත් වූ ශිෂ්‍යයන් අතරින් උසස් පෙළ විභාග ලකුණු කුසලතාවය කියන්නේ ISET ස්කෝර් ලකුණ මත සිසුන් තෝරා ගන්නවා. 40%ක් උසස් පෙළ විභාගයේ කුසලතාවය මත සහ 60%ක් දිස්ත්‍රික් පදනම මත ශිෂ්‍යයන් තෝරා ගන්නවා.
අධ්‍යයන ක්ෂේත්‍රයේ ගතොතින් එහෙම යෝග්‍යතා පරීක්ෂණයේ ලකුණු සහ අයදුම්කරුගේ එක් ක්ෂේත්‍රයේ සඳහා දක්වන කැමැත්තේ අනුපිළිවෙල අධ්‍යයන ක්ෂේත්‍රයේ තෝරා ගැනීමේදී සැලකිල්ලට භාජනය වෙනවා. අපි බලමු මේ සඳහා නිවැරදිව අයදුම්පත් යොමු කරන්නේ කොයි ආකාරයටද කියලා. අයදුම්කරුවන් පළමුවෙන්ම තමන්ගේ අයදුම්පත මෙහි සඳහන් අන්තර්ජාල වෙබ් අඩවියේ දක්වා ඇති මාර්ගගත අයදුම් පත්‍රය හරහා ඉදිරිපත් කරන්නට ඕන. ඔබේ පහසුව සඳහා ඒ අදාළ වන අයදුම්පත අපි වීඩියෝ එකේ පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එකක් හරහා යොදලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එක හරහා අදාළ අයදුම්පත ලබා ගන්න. මේ සඳහා අවශ්‍ය වන ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ඉදිරිපත් කිරීමෙන් පස්සේ අයදුම්කරුවන් ස්වයංක්‍රීයව ජනනය වෙන ඔන්ලයින් අයදුම්පතේ මුද්‍රිත පිටපත භාගත කරගන්නට ඕනේ. ඩවුන්ලෝඩ් කරගත්තු මුද්‍රිත පිටපතේ අන්තර්ගතය අයදුම්පතේ දක්වා ඇති පරිදි සහතික කරන්නට ඕනේ. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පතෙහි මුද්‍රිත පිටපත ඔබ බහලන ලියුම් කවරේ ඉහළ වම්පස කෙළවරේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව සඳහා ඇතුළත් වීම 2025-26 යනුවෙන් සඳහන් කරලා ලියාපදිංචි තැපෑලෙන් සහකාර ලේකකාධිකාරී අධ්‍යයන හා ශිෂ්‍ය කටයුතු අංශය මොරටුව විශ්වවිද්‍යාලීය තාක්ෂණික ආයතනය දියගම හෝමාගම යන ලිපිනයට එවන්න. ඒ වගේම ඔන්ලයින් ඇප්ලිකේෂන් එක බාරගන්න අවසාන දිනට පෙර යොමු කළ යුතු අතරම අයදුම්පතේ මුද්‍රිත පිටපතත් ඉහත සඳහන් ලිපිනයට අයදුම්පත් බාරගන්න අවසාන දිනට හෝ එදිනට පෙර ලැබෙන්නට සලස්වන්න. ඒත් එක්කම තම ලිපිනය ලියන ලද රුපියල් 110ක් වටිනා මුද්දර අලවන ලද 9/4 ප්‍රමාණයේ ලියුම් කවරයක්ද අයදුම්පත සමග යවන්නට ඕන. හැම අයදුම්කරුවෙකුටම නියමිත දිනට පෙර මාර්ගගත අයදුම් පත්‍රය සහ එම අයදුම්පතේ මුද්‍රිත පිටපත යන දෙකම ඉදිරිපත් කරන්නට ඕනේ. ඔන්ලයින් ඇප්ලිකේෂන් එක සහ ඇප්ලිකේෂන් එකේ මුද්‍රිත පිටපත ඉදිරිපත් කිරීමට අපොහොසත් වන අයදුම්කරුවන්ගේ අයදුම්පත් වැඩිදුර කටයුතු සඳහා සලකා බලනු නොලබන අතර අසම්පූර්ණ අයදුම් පත්‍ර කිසිදු දැනුම් දීමකින් තොරව මොවුන් ප්‍රතික්ෂේප කරනවා. ඉල්ලුම්පත් ගාස්තු විදිහට එක් ක්ෂේත්‍ර කාණ්ඩයක් සඳහා රුපියල් 1000ක ක්ෂේත්‍ර කාණ්ඩයන් දෙකම සඳහා රුපියල් 1200ක්ද ගෙවන්නට ඕන. එම ගෙවීම මොරටු විශ්වවිද්‍යාලීය තාක්ෂණික ආයතනය ලංකා බැංකුවේ හෝමාගම ශාඛාවේ ගිණුම් අංක 830යි 623යි 37 දරන ගිණුමට බැරවෙනසේ ගෙවන්නට ඕන. මෙම අයදුම්පත් ගාස්තු ආපසු ගෙවන්නේ නැහැ. මුදල් ගෙවූ රිසිට් පතෙහි ස්කෑන් කළ පිටපතක් ඔන්ලයින් ඇප්ලිකේෂන් එක සමග යොමු කරන්නට ඕනේ. අයදුම්පතේ මුද්‍රිත පිටපත සමග රිසිට් පතෙහි මුල් පිටපත අමුණා යවන්න. ඒත් එක්කම අයදුම්පත බාරගනු ලබන අවසාන දිනය වෙන්නේ 2025 දෙසැම්බර් මාස 30 වන දින. යෝග්‍යතා පරීක්ෂණය. අයදුම්කරුවන් විසින් අපොස උසස් පෙළ විභාගයේ ලබාගත් ප්‍රතිඵල කුසලතා පදනම මත සහ එක් දිස්ත්‍රික්කයට අදාළ ලඝු කළ සිසුන් ප්‍රමාණය මත මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනය මගින් පවත්වනු ලබන යෝග්‍යතා පරීක්ෂණය සඳහා කැඳවනවා. යම් පාඨමාලාවක් සඳහා තෝරා ගන්නා ලද අපේක්ෂකයින් පාඨමාලාව සඳහා ලියාපදිංචි කරනු ලබන දින පහත සඳහන් සහතිකවල මුල් පිටපත් සමග ඉදිරිපත් කරන්න. උසස් පෙළ සහතිකය, ඒ වගේම අපොස උසස් පෙළ ඉසෙඩ් ලකුණු සඳහන් සහතිකය, පාසල් හැර යාමේ සහතිකය, උපැන්න සහතිකය, සහතික පත්වල හා අදාළ ලියකියවිලිවල නමෙහි යම් වෙනසක් ඇතනම් ඒ සඳහා දිවුරුම් ප්‍රකාශය. ජාතික තාක්ෂණික ඩිප්ලෝමා හැදෑරීම සඳහා ලියාපදිංචි වන කිසිම අපේක්ෂකයෙකු එම පාඨමාලාවේ කාල සීමාව තුළදී මෙම ආයතනයේ වෙනත් පාඨමාලාවක් හෝ ශ්‍රී ලංකාවේ පිහිටා ඇතියන් කිසිම විශ්වවිද්‍යාලයක පාඨමාලාවක් හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති වෙනත් උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් හැදෑරීමට සුදුසුකම් ලබන්නේ නැහැ. මොරටු විශ්වවිද්‍යාලීය තාක්ෂණික ආයතනය හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව යටතේ ඇති කිසිම විශ්වවිද්‍යාලයක හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති වෙනත් උසස් අධ්‍යාපන ආයතනයක පූර්ණ කාලීනව ලියාපදිංචි වී ඇති සිසුන් ජාතික තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබන්නේ නැහැ.
අයදුම්පතේ සඳහන් සියලුම තොරතුරු නිවැරදි සහ සත්‍ය වන්නට ඕන. ඒ වගේම අසත්‍ය තොරතුරු බව සනාථ වුණොතින් එහෙම අයදුම්කරු ඕනෑම අවස්ථාවක මොවුන් පාඨමාලාවෙන් ඉවත් කරනවා කියලයි සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ඔබට වැඩිදුර තොරතුරු දැනගන්නට ඕන නම් මේ වීඩියෝ එක පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න පුළුවන්. ඒත් එක්කම මේ සම්බන්ධයෙන් ඔබට මේ ලින්ක් එක හරහා ගිහිල්ලා තවදුරටත් තොරතුරු දැනගන්නට පුළුවන්. මේ වගේම දිනපතා අලුත් වෙන අධ්‍යාපනික තොරතුරු ගැන දැනගන්න ශාන් এডুকেෂන් YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලට රැකියාව අවස්ථා ගැන දැනගන්නට ඕන නම් අපේ අනික් YouTube channel එක ශාන් ක්‍රියේෂන් YouTube channel එක subscribe කරන්න. සියලු දෙනාටම සුබ දවසක් වේවා.